Hey yo, what's up homies? It's me Gloomy from G Zone. ඉතින් මචං ඔයගොල්ලෝ අදත් ඇවිල්ලා තින්නේ මගේ segment එකක් එක්ක Evolution of Artists. අද ගෙනල්ලා තියෙන artist මචං මේ rap industry එකේ මචං මුල් පුරුකක් කියලා ඇත්තටම කියන්න පුළුවන්. ඔයගොල්ලෝ කවුරුත් දන්න Filty. අපි එයාගේ evolution එක ගැන කතා කරමු. මට එයාගේ අනිත් දේවල් වැඩක් නැහැ. එයාගේ politics මුකුත් මට වැඩක් නැහැ. මම කතා කරන්නේ එයාගේ music ගැන සහ මේ මිනිස්සයා ගැන විතරයි මම කතා කරන්නේ මේ segment එකේ. වීඩියෝ එකට යන්න කලින් මම පොඩ්ඩක් Filty ගැන කතා කරන්න ඕනේ මචං. Filty කියන්නේ මචං ඕගොල්ලෝ ඇත්තටම දකින්න පැත්තකට වඩා වෙනස් පැත්තක් තියෙන මිනිස්සෙක්. ඒ කියන්නේ මේ මිනිස්සයාගේ qualities ගැන මම මේ පොඩ්ඩක් කතා කරන්නේ මචං. ඇත්තටම Filty කියන්නේ මචං rap industry එකේ මුල් පුරුකක් වගේම මේ rap industry එකේ rap කරන හැම කෙනෙක්ටම වගේ මාර support එකක් දුන්න මිනිස්සෙක් මචං. මාරම support එකක් දෙනවා මචං අපේ rap industry එකේ අලුතෙන් එන මිනිස්සෙක්ට උනත් එයාට කතා කරලා මල්ලි මෙන්න මේකයි වෙන්න ඕනේ මෙන්න මේ විදියටයි කරන්න ඕනේ එහෙම කියලා ඒ මිනිස්සයා motivate කරලා support එකක් දෙන මිනිස්සෙක් මචං Filty කියන්නේ. selfie rap පටන් ගත්තේ එයා මචං. එයා එක ගැන මම වීඩියෝ එකේ කතා කරන්නම්. ඊට පස්සේ මචං එයා කොන්සර්ට් කරා. එයා ඒක රාශී කියලා කොන්සර්ට් එකක් කරා කෙසල්වත්තේ. ඔව් මට මතක විදියට කෙසල්වත්තේ. එයාගේ අතින් කයිට් කරගෙන එයා ඒ ෂෝ එක කරේ මට මතක විදියට. රැප් වෙනුවෙන් මචං එයා හැමතිස්සෙම මේ දේවල් කරේ. අනිත් එක මචං ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැති කතාවක් තමයි මම මේ දැන් කියන්න හදන්නේ. ඕගොල්ලෝ කවුරුත් දන්නවා මචං මිනිමි සමරවික්‍රම අපේ මිනිමි ඕගොල්ලෝ ගොඩක් දන්නවා මිනිමි ගොට් ටැලන්ට් එකට ගියා කියලා. ඒ ගොට් ටැලන්ට් එකට දැම්ම මිනිස්සයා තමයි මචං Filty. මොකද Filtyට මුලින්ම මේ සිරස එකෙන් කතා කරලා තිබ්බා මේ වගේ ටැලන්ට් ෂෝ එකක් යනවා ඔයගොල්ලන්ගේ රැප් ආටිස්ට් කෙනෙක්ව දාන්න පුළුවන්ද කියලා. ඒ වෙලාවේ Filty තමයි සමා අයියා හෑන්ඩ්කෆ් එකේ එයාට කතා කරලා මේ අපිට මේකක් තියෙනවා අපිට කාවද දාන්න පුළුවන් කියලා ඒ වෙලාවේ කතා කරාම තමයි මේ මිනිමිව සජෙස්ට් වල මිනිමිව දාලා තින්නේ වෙලාවේ. ඒ වගේ මිනිස්සුන්ට මාර විදිහට අත දීපු මිනිස්සෙක් මචං. එයා ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම රැප් වලට කරපු දේවල් මාර විදිහට තියෙනවා. අපි ඒව ගැන කතා කරමු. යම් ක්ෂණික වීඩියෝ එක. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති මේක තමයි ලංකාවේ පළවෙනි සිංහල රැප් එක. යාල්පාලමට නුදුරින් Filty එහෙම රැප් පටන් ගත්තේ මචං. මට හරියට අවුරුද්ද මතක නැහැ. 90 ගණන් වල තමයි පටන් ගත්තේ මචං රැප් කරන්න. 6 ලේන්ත් වල ඉන්න කාලෙත් මචං ඉංග්‍රීසි වලින් තමයි රැප් කරේ. ඇත්තටම මේක තමයි සිංහල රැප් එකක් විදියට ලංකාවට පළවෙනියටම ආපු ට්‍රැක් එක. මේකේ ෆස්ට් රැප් එක කරන්නේ මම හිතන්නේ Filty. අපි ඒකේ චූටි කැල්ලක් අහමු. මාගේ හදවත වැළපේ නිරතුරු වෙඩි හඬ මැදි කර කොඳුරන් තවමත් කඳුලට පුජුපා පෙන්සිතුවිලි අද අලිමන් කඩින් නැතිවද සොඳුරි මේක තමයි මචං පළවෙනි සිංගල් රැප් එක. දන්නේ නැති කට්ටිය ගොඩක් ඇති. එතකොට 6 ලේන්ත් ලගේ ඉන්න කාලේ මචං මේ ඉන්නේ Filty. මෙයා ඉන්නේ Filty. ඔයගොල්ලන් පේනවා ඇති. එයා ඊට පස්සේ මචං වැලිකඩ සින්දුව දානවා. වැලිකඩ සින්දුව මචං මේක 2008 ට්‍රැක් එක දාලා තියෙන්නේ. සලාල දාමරිතය මං වැලිකඩ මවුලු ගෙදර තමයි මගේ පැල්පත එල්ලුම් ගහ නැතුව ආපු වැලිකඩ සලාල දාමරිතය මං වැලිකඩ බරපතල වැඩයි දැන් ජොබ් එක ජීවිතාන්තය දක්වා වැලිකඩ. එහෙම තමයි යා මේ වැලිකඩ සින්දුව දැන් ටීවී වල එහෙම මාර විදියට ප්ලේ වුණා. මේ සින්දුවේ කියන්නේ මචං සිරකරුවොත් මිනිස්සුયો කියලා තමයි සීන් එකද කියන්නේ. ඒගොල්ලෝ ඒ වගේ කන්සෙප්ට් එකක් තමයි මේ ට්‍රැක් එක තියෙන්නේ. ඊට පස්සේ මචං දෙන්නා ලිටල් ස්ටාර් එක සෝල්ජර් කියලා ට්‍රැක් එකක් කරනවා Filty. මේක 2010. ෆ්‍රන්ට් එකේ මිෂන් එකේ ඉඳලා නිවාඩු යනවා දවස් 8 ෆ්ලයිට් නැති හින්දාද මං යනවා E9 පාරේ බස් එකේ බිග් මාස්ටර්ගේ සින්දු කියනවා ඩොල්කි ගහන්නේ ෆුට්බෝඩ් එකේ සූසයිඩ් ඇටැක් එකක් ආව බස් එක ස්ලෝ කෙරුවම රෝඩ් බ්ලොක් එකේ මට වෙඩි වැදුනා පිට බැලුවා මොනවත් පේන්නේ නෑ කළුවර ලෝකෙන් මිදෙන්න බැලුවා S2 අරින්න බෑ ආමි හොස්පිටල් මාස 3ක් මම ජීවිත සටනේ යුද වැදුනා S2 නැතුවට රූපම වාගෙන ටීවී එකේ නිවුස් මම ඇහුවා සිංහල මුස්ලිම් ත්‍රිවිධ. ඊට පස්සේ තමයි රැප් සීන් එකට මාර විදිහට දෙයක් වෙන්නේ. සෙල්ෆි රැප් ගේන්නේ Filty තමයි ලංකාවට සෙල්ෆි රැප් සීන් එක ගේන්නේ. එතන ඉඳන් තමයි මචං හැමෝම සෙල්ෆි රැප් කරන්න ගන්නේ. මට මේ වීඩියෝ ක්ලිප් එක හම්බුන්නේ නැහැ. මං හෙව්වා Filty මේ කියන එක. මට මේ සින්දු රැප් වාදේ කියන මේ ඒ දවස්වල තිබ්බ සෙල්ෆි රැප් කරලා තිබ්බ හොඳම සෙට් එකකින් මේ වගේ ට්‍රැක් එකක් කරා. ඉතින් මේකේ මුල් මේ කැල්ල තමයි මට හම්බුනේ. මම මේ ඔරිජිනල් එක මේ වීඩියෝ එක හම්බුන්නේ නැහැ. උන්සුගේම ලංකාවටම හම්බුනා දෙන්නේ මම Filty selfie rap. ඔයගොල්ලන්ගේ clips upload කරලා ඔයගොල්ලෝ ඔක්කොම බලලා කැමති නම් share කරන්න. Filty Big Doggy තමයි ඇත්තටම selfie rap scene එක ලංකාවට ගේන්නේ. එතන ඉඳන් තමයි දැන් ඉන්න ගොඩක් ආටිස්ට්ලා selfie rap scene එක පටන් ගන්න selfie rap කරන්නේ ගොඩක් හැංගිලා හිටපු කට්ටිය ඔක්කොම එළියට එන්නේ. පෙරලියක් කරපු වැඩක් selfie rap. ඊට පස්සේ එයා track එකක් විදිහට දානවා අපේ පැත්තේ මාර සිද්ධි. අපි ඒකෙනුත් පොඩි කැලලක් අහමු.
අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලි ෂේප් එකේ මම මාරු වෙද්දි අස්සේ ගහ මගේ මල් වල සල්ලි අපේ පැත්තේ මාර සිද්ධි හඳට කොහෙද මේ කාකි මල්ලි ගඩු හංගන්නට මං ලං වෙද්දි මාංචු අතේ මේ මටත් නොදැනි ඩුබායි වලයි මොරටුවේ අඟුලානයි තමයි වීඩියෝ කරලා තියෙන්නේ. ඊට පස්සේ මචං ෆිල්ටි ශාන්ති ට්‍රැක් එක දානවා. මේක සිංගල් රැප් වල මාර පෙරලියක් වෙනවා. මාර විදිහට වෛරල් යනවා. Beva Shanti, nove fantastica, me gänsi bahina lansi gääni sudu mal kaunti. Ape gini avi sutra, toppia kirti bota suluwen pähädua. Hudeke prourti, kama vadeita unit vähällä viljandala virralla. Marrajata nopeniave mamane game dushtaja. 44 smoky order line vela berrilla. J9 ta J panala name bullet pannala. ඊට පස්සේ මචං තව ට්‍රැක් එකක් විදිහට යා මල්ලි දානවා. මේකත් මාර විදිහට වෛරල් වෙනවා. වීඩියෝ එක නිසා ගොඩක්ම වෛරල් වෙනවා. ඒ වුණාට එහෙම කියන්න බෑ. ෆිල්ටි කියන්නේ වැඩෙක්, එකෙන්ම වැඩෙක්. ලංකාවේ ෆ්‍රීස්ටයිල් රැප් වලින් ඉන්න සුපිරිම වැඩෙක් තමයි ෆිල්ටි කියන්නේ මචං. ලංකාවේ ෆ්‍රීස්ටයිල් රැප් පටන් ගන්න මචං ෆිල්ටි සුරගුරුයි. මම දන්න විදිහට මම වැරදි නම් යටින් කමෙන්ට් එකක් දාන්න. සුරගුරු මතක් කරන්න ඕනේ. ඒ දෙන්නයි කෙනෙක් නැති වුණා. rest in peace මචං. එතකොට එයයි ෆිල්ටි තමයි මචං ඒ දවස්වල ෆ්‍රීස්ටයිල් රැප් වලින් හිටපු සුපිරිම වැඩෝ දෙන්න. ඒ දෙන්නට ගහන්න ෆ්‍රීස්ටයිල් රැප් කරන්න පුළුවන් දෙන්නෙක් නෑ මචං. ඒ දෙගොල්ලෝ ඇරෙන්නම ෆිල්ටි සුරගුරු ඇරුණම කවුරුත් නෑ මචං ලංකාවේ ඒ දවස්වල. ඒ කියන්නේ පට්ට මචං ඕන කෙනෙක් එක ගේමට ගේම ෆ්‍රීස්ටයිල් රැප් කරන්න ගේම ඉල්ලන මචං සුපිරි. රයිට් අපි මේ ට්‍රැක් එකක් තාම මල්ලි Naughty 40 quality ne making kikili kamita. Ira paya awa pake mutum kotua samita. Bus coming out boy batsman mama sana. Lot of juice coming baby mewa macam kana. Goda gale nangige me bathroom wala. Malli natuwa angili somiya komada sapa. Sangka vanu nili kini yam rek chamatka. Wasane hine nangi hine nada gahanna. Isan sala nikam balan hitiyak mama pick up vela. Muhunap taduwa honda nam. මම මේ ඇත්තරම මෙයා කරපු වැඩවලින් මම මේ පොඩ්ඩයි එයා කරපු වැඩ තමයි මම පෙන්නේ. ඊට වඩා එතන ගොඩක් එයා කරපු ෆීචරින් වැඩ එහෙම ගොඩක් තියෙනවා. හඳහන එතකොට හැම සයිෆර් එකම වගේ ඩ්‍රිල් ටීම් දාපු හැම සයිෆර් එකම වගේ එයාගේ වර්ස් එකක් තියෙනවා. LW සයිෆර් එකේ එයාගේ වර්ස් එකක් තියෙනවා. එයා කරපු ෆීචරින් වැඩ මාර විදියට තියෙනවා. මම මේ ඒ වලිනුත් අතලොස්සක් අරගෙන තමයි වීඩියෝ එක කරන්නේ. අපි එයා අන්තිමට දාපු ට්‍රැක් එක අහමු. මේක පට්ට Walla patta, make up una moonu, break up una ganu. Ita badiya patta pick up takarambas moonu. Respect OG filthy 9mm kanu. Kamda sami lottery ticket haro hara seenu. MBBS London, IRC pita kotuwa. Gold Berlin tile bossa mama nana vedi kotuwa. Ape manai apiwa makai, api kana nai mugatiyo. Walla penna veta wasuna vastu kate mata. Sri Lanka maurata. මං හිතන්නේ ඉස්සරහට එයාගේ වැලිකඩ කියලා ඇල්බම් එකක් එනවා. මං හිතන්නේ මේ ලොකු මං හිතන්නේ රැප් වල මාර පෙරලියක් වෙන වැඩක් වෙයි. මම දැක්ක එහෙම එකක් දාලා තිනවා එයා. ෆිල්ටි අයියේ එකෙන්ම රෙස්පෙක්ට් ආවට ඇත්තටම ඔයා ලංකාවේ රැප් වල නොමැකෙන මතකයක්. මේ රැප් ඉන්ඩස්ට්‍රි එක මේ තැනට ගේන මාර සපෝට් එකක් දුන්නා. අතරම මචං මම මේ වීඩියෝ එකේ මචං ගොඩක් එයා කරපු වැඩ ඇත්තටම 100ට 1ක් 2ක් වගේ තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. මේට වඩා ගොඩක් ලොකු වැඩ කරපු මිනිස්සෙක්. එයා ඇත්තටම එවලූෂන් එකකට ආව කියන දේ කියන්න මචං මට මේ වීඩියෝ එක මදි. ඒ තරම් එයාගේ වැඩ සෑහෙන්න තියෙනවා ලංකාවේ. එයා කරපු වැඩ මම ඔක්කොම එයාගේ ට්‍රැක්ස් වල ඔක්කොම ලින්ක් දාන්න යට ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයගොල්ලෝ ගිහලා එයාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එයාගේ මියුසික් වලට සපෝට් එකක් දෙන්න. ඇත්තටම ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක්. ඒ නම තියලා තියෙනවා මචං එයා. ඒ නම කවදාකවත් මකන්න බෑ. රයිට් එලකිරි. අපි අද මේ සෙග්මන්ට් එක නවත්තමු මචං. ඔයගොල්ලෝ මගේ කන්ටෙන්ට් වලට කැමති නම් ගිහලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ලබන සතියේත් මම මේ වගේම ආටිස්ට් කෙනෙක්ව ගේනවා. මේ එයා හිටපු තැනේ ඉඳන් අද ඉන්න තත්ත්වය වෙනකන් ආවේ කොහොමද කියලා. රයිට් එලකිරි. එහෙනම් ජය වේවා.